සාදර ප්‍රියන ඔයගොල්ලෝ හැමෝම my guidance වලගේ YouTube channel එක ගැන තවත් brand new video එකකට. So welcome back. කලින් වීඩියෝ කිව්වා වගේම ඔන්න මේ සතියේ අලුත් වීඩියෝ එකක් ගෙනවා. ඔය වැඩ පටන් ගමු. මේ වීඩියෝ එක tech සහ scientific කියන දෙකම එකතු වෙච්ච වීඩියෝ එකක් වෙයි. අද දාන්නේ AI ගැන නෙමෙයි. අද ගෙනාවා warp drive කියන concept එක සහ ඒකට අදාළ පොඩි මම හොයලා ගත්ත කරුණු ටිකකින් හදපු වීඩියෝ එකක්. ඉතින් කියන්න දෙන්නේ මෙච්චරයි. කලින් වීඩියෝ එක වගේම මේ වීඩියෝ එකේ මම කියන කරුණු වල වැරදි තියෙන්න පුළුවන්. හරි තියෙන්න පුළුවන්. වැඩි කතා කරන්න දෙයක් නැහැ. ඉස්සෙල්ලා පටන් ගමු වීඩියෝ එක. කොහොමරි අද වීඩියෝ එකේ කතා කරන්න යන කරුණු ටික. warp drive කියන්නේ මොකක්ද සහ ඒකේ ක්‍රියාකාරීත්වය? warp drive පිටුපස ඇති විද්‍යාව, warp drive සමග ඇති අභියෝග සහ ගැටලු. warp drive ගැන සැබෑ ලෝකයේ කරපු පරීක්ෂණ. warp drive තාක්ෂණය අපි පාවිච්චි කරන්නේ කවද්ද? බාහ්‍යාකාශ ගවේෂණයට warp drive effect එන්නේ කොහොමද? warp drive සම්බන්ධව තියෙන මගේ මත. හරි. warp drive යනු කුමක්ද සහ warp drive වල ක්‍රියාකාරීත්වය. මම ඉස්සල්ලාම මේක ගැන වීඩියෝ ටිකට කරගෙන යන්න කලින් ඔයාලට එක් දෙයක් කියන්නම්. warp drive කියන්නේ අපි තාමත් ගත දෙයක් නෙවෙයි. ඒක තාමත් පරීක්ෂණ මට්ටමේ සහ ඒක තාමත් සංකල්ප විමර්ශනය වගේ තියෙන දෙයක්. ඒක හන්ද warp drive තාමත් අපි achieve කරලා නැහැ. ඒක achieve කරන්නත් බෑ තව ගොඩක් කල්ලේ. කොහොම හරි සරලකෝත් මේ warp drive scene එකේ දෙන්නේ අපි ආලෝකයේ වේගයට වඩා වැඩි වේගෙන් ගමන් කිරීම. හැබැයි මෙතනදී ගොඩක් කට්ටිය හිතන්න පුළුවන් මෙතන දැනට තියෙන භෞතික විද්‍යාව බෙදෙනවනි කියලා. මොකද මේ වෙනකොට තියෙන සංකල්පය තමයි ආලෝකයේ වේගයට වඩා කිසිම වස්තුවකට ගමන් කරන්න බෑ කියන එක. ඒක ඇත්ත කතාන්දරේ. කොහොම හරි ඔයා මම අපි හැමෝම දන්නවා මේ වෙනකොට අභ්‍යවකාශයට යන ස්පේස්ෂිප් එහෙම නැත්නම් අභ්‍යවකාශයට යන රොකට් වැඩ කරන්නේ සම්ප්‍රදායික විදිහට ඉන්ධන දහනය කරලා. ඒ කියන්නේ අපේ පාර යන වාහන ගමන් කරන විදිහටම තමයි ඒවත් වැඩ කරන්නේ. දහනයේදී පට්ට විදිහට ශක්ති හානියක් සිද්ධ වෙනවා සහ සාමාන්‍ය රොකට් එක ලොන්ච් කරනවා කියන්නේ මේ වෙනකොට තාමත් පට්ට විදිහට රිසෝස් යන වැඩක් සහ බැරිලවත් ඔය රොකට් එක උඩදී විපුරුවොත් එහෙම මගදී කෙලවුනොත් එහෙම රොකට් එකට ඒක ඇවිල්ලා ඒ ප්‍රොජෙක්ට් එක අසාර්ථක සහ ඒ කම්පැනියට මාරුම විදිහට අලාභයක් වෙනවා. warp drive කියන concept එකේදී කාලය හා අවකාශය නැවීමට ලක් කරලා ඉදිරියට ගමන් කිරීමක් තමයි සරලව පැහැදිලිවොත් උතන වෙන්නේ. කොහොමද ඇල්බර්ට් අයින්ස්ටයින් සහ රෝසන් ඉදිරියට කළා worm hole කියලා scene එක. ඔය worm hole කියන scene එකෙන් තමයි කාලය හා අවකාශය නැවීමට ලක් කිරීම කියන scene එක ආවේ. අපිට කරන්න පුළුවන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. හරි ඊළඟට warp drive පිටපස්ස ඇති විද්‍යාව. සාමාන්‍යයෙන් අපි ස්පේස්ෂිප් එකක දැන් ගමන් කරනවා නම් ඒ ස්පේස්ෂිප් එක තමයි චලනය වෙන්නේ. කිසිම වටේ තියෙන දෙයක් චලනය වෙන්නේ නැහැ නේ. හැබැයි මේ warp drive එකේදී වෙන්නේ ස්පේස්ෂිප් එක චලනයක් වෙන්නේ නැහැ. ඔය තියෙන කාලය අවකාශය තමයි ඉදිරියට ගමන් කරන්නේ. කාලය අවකාශය නැමීමකට ලක් කරනවා කියන්නේ ඒක තමයි අපි පාලනය කරන්නේ. ස්පේස්ෂිප් එකේ කිසිම පාලනයක් නැහැ. එතෙන්දි වෙන්නේ ඔය warp drive එකක් කරන ස්පේස්ෂිප් එකක් ඒක වටේ warp බබල් එකක් හදා ගන්නවා. ඒ warp බබල් එක ඇතුලේදී නැව නිශ්චලව පවතිනවා. එහෙම නැව කියන්නේ සාමාන්‍ය අපි කියමු ස්පේස්ෂිප් එක නිශ්චලව පවතිනවා. warp බබල් එක මෙතන හදනවා සහ මෙන්න මෙතනට පැනීමක් සිද්ධ වෙනවා. එතකොට අපිට වෙන ස්පේස්ෂිප් එක මෙන්න මෙතනින් මතුනවා වගේ. එතකොට මේක ටෙක්නිකල් ගත්තොත් යානය අවකාශයේ ගමන් කිරීමක් වෙන්නේ අවකාශයේ යානය වටා ගමන් කිරීමක් වගේක් වෙන්නේ. ආලෝකයේ වේගය කියන සීමාව ඒකට අදාළ වෙන්නේ නැහැ. ඒකට වැඩ කරන්නේ නැහැ. මේක චලනය නොවි මේක විසින් අවකාශයේ කාලයයි පිටිපස්සට තල්ලු කිරීමක් හෝ විකෘති කිරීමක් හෝ මොකක් හරි ඒවා එහෙම දෙයක් කරනවා නම් මේකට ආලෝකයේ වේගය කියන ગેප් එක දැනෙන්නේ නැහැ. සම මේ ગેප් එක ගණන් ගන්න නැහැ. ඒක හන්දා කලින් කිව්වා වගේම මේකෙන් භෞතික විද්‍යාව පිළිදැමියක් සිද්ධ වෙන්නේ නැහැ. හරි ඊළඟ කතන්දරේ warp drive කියන concept එක අත්තරා තියෙන අභියෝග ගැටලු කියන දේ. හරිද? ගොඩක් කට්ටිය කියන විදිහට මේ warp drive එක කරන්න නම් අපිට සූර්යය ගත්තත් සූර්යයත් ලොකු ශක්තියක් ගැබ්බෙලා තියෙනවා. ඒ වගේ ශක්තියක් මේකට ඕනි කියලා ගොඩක් කට්ටිය කියනවා. මේක ඇචිව් වෙලා නැති හන්දා ඉතින් මේ කියන්නේ සීන් එක. දන්නේ නැහැ ඉතින් මේ ඕනි වෙනව කොහොමද? ඒ කියන්නේ අපි චලනය කරන්නේ ස්පේස්ෂිප් එකක් නෙමෙයි. අපි චලනය කරන්නේ කාලය අවකාශය. ඔයා ෆවුන්ඩේෂන් TV series එක බලලා නැත්නම් ඔයා දැකලා ඇති ඒකේ අපිට හිතන්න බැරි දෙයක් කොහොම හරි ඒකේ ඔයා දැකලා ඇති අවකාශ වැනීමක් සිද්ධ කරනවා කියලා සීන් එකක් තියෙනවා. ඔය මේ ඒකේ තියෙනවා ඔය warp drive scene එක තියෙන නැව එහෙම. Star Trek series එකේ තමයි ගොඩක් ඔය warp drive කියන scene එක තියෙනවා. තව දෙයක් තමයි මේ warp drive කියන එක unlock කරගන්න නම් අනිවාර්යෙන් ඉස්සෙල්ලාම time travel කියන දේ ඇත්ත වෙලා ඉන්න ඕන. කොහොමත් අපි හැමෝම දන්න දෙයක් තමයි time travel වල සෑහෙන paradoxes තියෙනවා. තාම කාටවත් ඒක විසඳ ගන්නත් බෑ. අනාගතේ time travel කරන එක ලේසි වැඩක්. ඒක අපිට දැන් උනත් කරන්න පුළුවන් වැඩක්, කරන්න බැරි වැඩක් නෙමෙයි. අතීතේ time travel කරන කෙනෙක් කරන්න බැරි වැඩක්. අතීතේ time travel කරලා වෙන දෙයක් අනාගතයට මාරිදර බලපාන්න පුළුවන්. එතකොට ආයෙත් ඔයා හිටපු වර්තමාන තත්ත්වෙට කියන්නේ දැන් ඉන්න වර්තමාන තත්ත්වය දැන් මම මෙහෙම ඉන්නවා. මං ගිහලා අතීතෙට ගිහිල්ලා මං ගියපාර වීඩියෝ එක හදන එක නවත්තනවා. ගියපාර වීඩියෝ එක හදන නවත්තන කියන මොකක් හරි බාධායක් කරනවා. කිදර ටිප් එක යනවා කියලා හිතන්නකෝ. මම අතීතෙට ගියා. මේ අතීතේ ඉන්න ලෝකේ වර්තමාන මමත් අතීත මමත් දෙන්නෙක් ඉන්නවා. මං අතීත මම කියන එක්කෙනා වීඩියෝ එක හදන එක නවත්තනවා. ඉතර ටිප් එක ඔෆ් කරලා. එතකොට මේ වීඩියෝ එක හැදෙන්නේ නැහැ. මේ වීඩියෝ එක හැදෙන්නේ නැහැ කියන්නේ මේ වීඩියෝ කන්සෙප්ට් එක මං හිතන්නේ නැහැ. එතකොට මේ වීඩියෝ කන්සෙප්ට් එක හිතන්නේ නැහැ කියන්නේ මේ වීඩියෝ එක මේ විදිහට හැදෙන්නේ නැහැ. හරිද? මම එතකොට ආයෙත් වර්තමානයේ මේ හිටපු තැනට එද්දි මේ හිටපු තැන ගොඩක් ඒවා වෙනස් වෙලා තියෙන්න ඕනේ.
ඒ දේවල් කොහොමද වෙනස් වෙන්නේ කියලා අපිට හිතා ගන්න. කාලය කියන දේ වැඩ ගන්න නීතිය ගැන හැමෝටම ප්‍රශ්න තියෙනවා. තාමත් ඒකේ පැරඩොක්ස් විසඳලා නැහැ. කවදා හරි දවසක මානව සංහතිය කාලය හරහා ගමන් කිරීම ආරම්භ කළොත් තමයි වෝප් ඩ්‍රයිව් එකත් හරියන්නේ. මොකද මේකෙදී කාලය හා අවකාශය නැමීමක් සිද්ධ කරනවා. කාලය හා අවකාශය නැමීමක් සිද්ධ කරන්න නම් අපිට කාලය කියන දේ ගෝචර වෙන්න ඕනේ. ගොඩක් කට්ටිය කියන දේ තමයි ඔය වෝප් ඩ්‍රයිව් කියන දේදී අපිට මේ ලෝකයේ පවතින අංශු වලින් සහ මේ ලෝකයේ පවතින රිසෝසස් මදි වෝප් ඩ්‍රයිව් කියන දේ කරන්න. ඒක කරන්න නම් අපිට වෙනත් ලෝකවලින් වෙනත් ග්‍රහ ලෝකවල තියෙන ගොඩක් ශක්තිමත් රිසෝසස් අපිට පාවිච්චි කරන්න වෙනවා කියන එක. මෙහෙම එක දෙයක් කියන්න. ඔයාලා දන්නවද නැහැ? පොඩ්ඩක් හොයලා බලන්න. කාඩිෂෙව් ස්කේල් කියලා එකක් තියෙනවා. කාඩිෂෙව් ස්කේල් එකට අනුව ඔය ඇවිල්ලා සිවිලයිසේෂන් ටයිප් වර්ග කරලා තියෙන්නේ. ඔය කාඩිෂෙව් ස්කේල් එකට අනුව අපි තාමත් ඇවිල්ලා 0.72 මම මතක විදිහට එහෙම 0.72 කියන මට්ටමේ ඉන්න සිවිලයිසේෂන් එකක්. ඔගේ ටයිප් තියෙනවා මම හිතන්නේ 10ක් විතර. කොහොම හරි අපි තාම ටයිප් 0.72 කියන සිවිලයිසේෂන් එකට ඉන්නේ. හරිද? ගල් යුගයේ ඉඳන් මේ වෙනකලුත් ඇවිල්ලා අපි තාමත් 0.72 කියන මට්ටමේ සිවිලයිසේෂන් එක අපිට තාමත් දුම තරමේ ටයිප් 1 කියන සිවිලයිසේෂන් එක යන්න වෙලා නැහැ. මම මතක විදිහට ටයිප් 1 සිවිලයිසේෂන් එක එයාලගේ ලෝකේ තියෙන රිසෝසස් සම්පූර්ණයෙන් පාවිච්චි කරනවා. හැබැයි ටයිප් 1 සිවිලයිසේෂන් එක තාමත් එයාලා 4th dimension එක වෙන කාලය කියන එක අන්ලොක් කරගෙන නැහැ. හරි. දැන් අපි කතා කරනවා වෝප් ඩ්‍රයිව් ගැන සැබෑ ලෝකේ කරලා තියෙන එක්ස්පෙරිමන්ට්ස්. ඉතින් මෙතන ආස එකේ තියෙනවා Eagleworks කියලා ලැබ් එකක්. එනේ ලැබ් එකේදී මේ සම්බන්ධ එක්ස්පෙරිමන්ට් කීපයක් කරලා තියෙනවා සහ ගොඩක් තැන්වල කියලා තියෙන විදිහට මෙන්න මේ ඉන්ස්ටිටියුට් එක විතරයි වෝප් ඩ්‍රයිව් ගැන හරි හැමං එක්ස්පෙරිමන්ට් එකක් කරලා තියෙන්නේ. ඊළඟ කැල්ල වෝප් ඩ්‍රයිව් යථාර්ථයක් වෙන්නේ කවද්ද? සාමාන්‍ය ගොඩක් කඩේ ප්‍රෙඩික්ට් කරන විදිහට තව අවුරුදු 50 200 අතර කාලේ තමයි ඔක සැබෑක් වෙයි කියලා කියන්නේ. ඉතින් මේ වෝප් ඩ්‍රයිව් ඉන්නේ අවුරුදු 50 වෙයි කියලා මම හිතන්නේ. මගේ ඔපිනියන් එක ගාලා අනිවාර්යෙන් වෝප් ඩ්‍රයිව් අපිට ඇචීව් කරන්න තව අවුරුදු 100ක් වයයි. අවුරුදු 100ක් 200ක් අතර කාලයක් කියලා මං නම් කියන්නේ. හැබැයි මේකේ ඔයපු තැන් වල තියෙන්නේ අවුරුදු 50 200ක් අතර කාලයකදී වෝප් ඩ්‍රයිව් කියන දේ අපි ඇචීව් කරයි කියන එක. අභ්‍යවකාශ ගවේෂණයට වෝප් ඩ්‍රයිව් වලින් වෙන බලපෑම. මෙහෙමයි. ඔයා දන්නවා අපි සාමාන්‍යයෙන් මනින්නේ අභ්‍යවකාශ වස්තුන් දෙකක් අතර තුර මේ ආලෝකවර්ෂ වලින්. කියන්නේ මේ සෞර ග්‍රහමණ්ඩලයේ තියෙන ග්‍රහලෝක දෙකක් අතර නෙමෙයි ලොකු වස්තු දෙකක්. ගොඩක් දුර තියෙන. ඒවා අපිට කිලෝමීටර්ස් වලින් මනින්න බෑ. ඉතින් අපි ආලෝකවර්ෂ වලින් මනින්නේ. ඒකෝට වෝප් ඩ්‍රයිව් කන්සෙප්ට් එකේදී අපිට සමහරවිට දැන් ආලෝක වේගය අපි ගමන් කරන්නේ. ආලෝක වේගය කියන්නේ නම් මේ 3 ගුණික ක්‍රම 10ටනේ. ඔන්න ඔක නෙන්නේ ආලෝක වේගය 3 ගුණික 10ට නෙමෙයි. ඕක සාමාන්‍යයෙන් 2යි ගණක් එන්නේ. ඈත තියෙන මේ ආලෝක වර්ෂයක් දුර තියෙන ග්‍රහ ලෝකයක අපිට යනවා නම් එතකොට අපිට මේ පෘථිවි වර්ෂ වලින් අවුරුද්දෙන් සිංසිංගාලේ එතනින් ගිහිල්ලා එන්න පුළුවන්. හරිද? ඔය වෝප් ඩ්‍රයිව් සීන් එකේදී. හැබැයි ඕක ආලෝක වේගයටත් වඩා කොටක් වේගින් යනවා නම් ඒත් අවුලක් නැහැ. පෘථිවි වර්ෂ වලින් නෙමෙයි මාස 11න් සහ මාස 10න් මාස 8න් වගේ සිංසිංගාලේ ගිහිල්ලා එන්න පුළුවන් වැඩක් ඕක. මගේ මතේ වෝප් ඩ්‍රයිව් කියන්නේ ගොඩක් එක්ස්පෙන්සිව් දෙයක්. අපිට දැන් ලං වෙනවා කියලා හිතන්නවත් බැරි දෙයක්. තාමත් ෆික්ෂනල් මට්ටමේ තියෙන. මේ එක්ස්පෙරිමන්ට් උනාට ඒවා අපිට තාමත් ඇචීව් කරන්න පුළුවන් කියලා කියන්න තරම් එක්ස්පෙරිමන්ට් දියුණු නැහැ. තාමත් ෆික්ෂනල් මට්ටමේ නවල්ස් වලයි ෆිල්ම්ස් වලයි ටීවී සීරීස් වලයි විතරයි මේවා තියෙන්නේ. කොහොම හරි වෝප් ඩ්‍රයිව් කියන දේ ගොඩක් හොඳයි. හැබැයි ඒක අපිට ඇචීව් කරන්න ගොඩක් අමාරුයි. කොහොමත් ගොඩක් කට්ටිය කියන දේ තමයි ගුරුත්වාකර්ෂණය කියන්නේත් කාලය හා අවකාශයේ විකෘති වීමක් කියලා. ඒතකොට මම හිතන්නේ කාලය හා අවකාශයේ විකෘති වීමක් කරහා වෝප් ඩ්‍රයිව් එකක් කරන්න බෑමයි කියලා. හැබැයි මෙහෙම ප්‍රශ්නකුත් තියෙනවා. දැන් ඔය කාලය හා අවකාශය අපි ඇදලා අරන් යනවා නම් යානය ගමන් කරන්නේ නැත්නම් එතකොට මේ වටේ තියෙන දේවල් වලට මොනවද දෙන්නේ කියලා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ගුරුත්වාකර්ෂණය කියන්නේ කාලය අවකාශයේ විකෘති වීමක් කියන හන්දා ඕක අනිවාර්යෙන් වෝප් ඩ්‍රයිව් කියන කන්සෙප්ට් එකත් වැරදි කියන්න බෑ. ඒක අනිවාර්යෙන් ඇත්ත කියන්නත් පුළුවන්. සහ ඇල්බර්ට් අයින්ස්ටයින් සොලුෂන් කරපු මේ වර්ම් හෝල් කියන කන්සෙප්ට් එකේදී වුණත් ඕක යතින් බැලුවොත් ඒක හරි. anyway අද වීඩියෝට ගෙනාවේ මෙච්චරයි. ඇත්තම කිව්වොත් ඔය වෝප් ඩ්‍රයිව් සම්බන්ධව නම් කන්ටෙන්ට් හොයාගන්න සෑහෙන්න අමාරු කළා. ඉතින් මම එහෙම්මෙන් හැමදැනින්ම හොයලා ගත්තේ. මොකද මෙහෙමනේ මම මෙතන පුළුවන් තරම් try කරන්නේ වැරදි දේවල් කියන එක අඩු කරන්න. මොකද මම මෙතන වැරදි දේවල් කිව්වොත් අනිවාර්යයෙන් ඕගොල්ලන්ට මං ගැන දින විශ්වාස නැති වෙනවා. සහ ඒ වගේ ගොඩක් කේස් එකක් වෙනවා. මට දිගට මේ වැඩේ කරන් යන්න නම් මේ මම විශ්වාසනීය තොරතුරු ඉදිරිපත් කරන්න ඕන හන්ද ඉතා සීමිත තොරතුරු ටිකක් ඉදිරිපත් කළේ. මම channel එකට අලුත් එක්ක නම් පල්ලා දින subscribe button එක අනිවාර්යෙන් click කරන්න. ඒකෙන් click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝත් බලාගන්න. ඊළඟ සතියේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙන අතර මම ඔයගොල්ලන් සමු ගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.